මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ගන්ධකුටියේ වැඩ වාසය කරන දළදා හාමුදුරන් බැහැ දකින්න බැතිමතුන් නිරන්තරයෙන් පැමිණෙනවා. හැබැයි බැතිමතුන්ට දිවමන් බුදුහිමියන් බැහැ දකින්න ඉඩ අවසරයක් තියෙන දළදා දැක්මකදී පමණයි. දලුපති මහත්මයා මේ කරඬු වහන්සේ ගැන කතා කරනකොට කරඬු 7ක් ගැන කියවෙනවා. අපිට පොඩ්ඩක් ඒ ගැන කියන්නකෝ. මහරන් කරඬුවේ ඇතුළත තමයි අනිකුත් කරඬු වහන්සේලා 7ක් වැඩ වාසය කරන 7 වෙනි කරඬු වහන්සේ ඇතුළත තමයි දිවමන් බුදුහිමියන් නැත්නම් දන්තධාතුන් වහන්සේ වැඩ වාසය කරන්නේ. මේ මහරන් කරඬුව කියන එක රිදියෙන් හදලා තියෙන්නේ. දෙවන විමල ධර්මසූරිය රජුරෝ පූජා කළ තියෙන්නේ. ඒ රන් ආලිපිතයි. ඒ රන් ආලිපිත වගේම තමයි ඒකේ අපි දන්නවා පිටින් දකින්නකොට මාල ගණනාවක් පළඳලා තියෙන. ඒ රාජකීය පිළිවෙත් අනුව අතීතයේ වෙච්ච සිදුවීමකට ගෞරව කරන අවස්ථාව. ඊට පස්සේ මේ මහරන් කරඬුවේ ඇතුළත තමයි අනිකුත් කරඬු පිළිවෙලට තියෙන්නේ. පළමු කරඬු 3ට යතුරු දැමීමේ හැකියාව තියෙනවා. අනෙක් කරඬු එයි ඇතුළත තියෙන්නේ. දැන් ওই පළමු කරඬු 3ට යතුරු දානවා කියලා කිව්වනේ. අපිට ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ. බොහෝ දෙනාට ගැටලුවක් නම් තමයි එය රහස්‍ය භාවිතයකින් ආරක්ෂා කරන දෙයක්. අර අපි දකින මහරන් කරඬුවේ යතුරු බාරකාරත්වයේ තියෙන ගිහි බාරකාරයා වෙන දියවඩන නිලමේතුමාට. දෙවන යතුර පවරා දීලා තියෙන්නේ මල්බතු මහානායක හාමුදුරන් වහන්සේට. තුන්වෙනි යතුර තියෙන්නේ අස්ගිරි මහානායක හාමුදුරන් වහන්සේට. මේ තිදෙනාම එකතු වෙන්න ඕනේ. සිරිත් පිළිවෙත් තියෙනවා සම්මත චාරිත්‍ර අනුව විනා ආවාට ගියාට ගිහිල්ලා මේක අරින්න බෑ. දැන් ওই ප්‍රධාන කරඬුන් වහන්සේට අමතරව දෙපසින් තවත් කරඬුන් වහන්සේලා දෙනමක් වැඩ සිටිනවානේ. අපිට ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන්නකෝ. මහරන් කරඬුන් වහන්සේ දෙපසින් තමයි ඔබ ඔය කියන කරඬු වහන්සේලා දෙනම වඩා හිඳුලා තියෙන්නේ. ඒ කුඩා කරඬු වහන්සේ දැකලා තියෙනවනේ. ඒක තමයි පෙරහැර කරඬු වහන්සේ. දැන් අපි දළදා පෙරහැර නරඹනකොට කුඹල් පෙරහැර, රන්දෝලි පෙරහැර මේ අවස්ථාවවලදී පෙරහැර කරඬු වහන්සේ තමයි වඩමවන්නේ. හැබැයි බොහෝ දෙනෙක්ගේ මතයක් තියෙනවා මේ දළදා හාමුදුරුවෝ වැඩම කරනවා කියලා. දළදා හාමුදුරුවෝ සුරක්ෂිතව තියාගන්නවා. අතීතයේදී දළදා හාමුදුරුවෝ වීදි සංචාරය කරයි කියන එක තමයි මේ දළදා සම්ප්‍රදාය කියවෙන්නේ. අනික් කරඬු වහන්සේ තමයි බුරුම කරඬු වහන්සේ. ඒකත් දළදා කරඬු වහන්සේ සුරක්ෂා කරපු ඉතා දිගු ඉතිහාසයක් තියෙනවා. අපි දන්නවා බුරුමෙන් අපිට උපසම්පදාව පැමුණේ. මේ සම්ප්‍රදායන් සියල්ලත් එක්ක දක්වන ගෞරවයක් විදිහට තමයි අදටත් ඒ බුරුම කරඬුන් වහන්සේ එතන තැන්පත් කරලා තියෙන්නේ. නව පරම්පරාව දළදා උරුමයත් අපේ ගවේෂණයක යටගියාවේ උරුමයක් හඳුනාගත්තොත් තමයි අපිට අභිමානනීය ජාතියක් විදිහට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ.